guys ඉතින් කොහොමද? ඉතින් වෙනද වගේම අදත් ඔයාලා හැම කෙනෙක්වම මගේ vlog එකට පිළිගන්නවා. ඉතින් ඒ වගේම ඔයාලා හැම කෙනෙක්ම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් ඔයාලා අද වීඩියෝ එකේ බලනවා ඇති මම මේ කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා වගේම මම ඉන්නේ කොළඹ කොටුව ඉස්සරහා. ඉතින් අද පුංචි ගමනක් යන්නේ. ඉතින් අද ඇත්තටම ලංකාවේ තියෙන සුන්දරම ස්ථානයක් බලන්න තමයි අපි යන්න හදන්නේ. ඉතින් දැන් වෙලාව හරියටම 7යි. අපිට 8:00ට තමයි නයිට් මේල් එක තියෙන්නේ. ඉතින් නයිට් මේල් එක කියද්දිම මම දන්නවා ඔයාලා දන්නවා අපි යන්නේ කොහෙටද කියලා. ලංකාවේ ලස්සන තැනක්. ලංකාවේ මධ්‍යම කඳුකරයට තමයි අපි යන්නේ. ඉතින් බලාකුරු වලින් පිරිච්ච සීතලෙන් පිරුණු ඒ ලස්සන නගරය බලන්න හපුතලයට තමයි අපි යන්නේ. ඔන්න ඉතින් පැය 10කින් පස්සේ අපි ටික ලං වෙන්නේ අපේ ඩෙස්ටිනේෂන් එකට. ඒ කියන්නේ හපුතලේ ස්ටේෂන් එකට තමයි මේ ලං වෙන්නේ. ඉතින් ඉතල්ගස්සින්න කියන්නේ හරිම ලස්සන ස්ටේෂන් එකක්. හපුතලින් බැස්සට පස්සේ අපේ ලොජ් එකෙන් අපි ට්‍රාන්ස්පෝර්ට් අරේන්ජ් කරලා තියෙනවා. ඉතින් ඒ අය පික් කරන්න එනවා හපුතලේ ස්ටේෂන් එකට. ඉතින් ඊට පස්සේ මේ ඔයාලට පේන්නේ ලස්සන කඳුබන්දි බලාගෙන අපි අපේ ලොජ් එකට යනවා. ඉතින් අපි රෑනේ කොළඹින් ආවේ. ඉතින් දැන් අද උදේම අපි ලොජ් එකට ගිහිල්ලා අපි ඉක්මනින්ම චේන්ජ් කරගෙන යන්න ඕන. අද අපි හපුතලේ බලන ලස්සනම තැන් ටිකට. හයි. ඉතින් ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙන අපි නැවතිලා තැනට මම ඒකේ පොඩි ටුවර් එකක් පෙන්නන්නම්. ඉතින් ඒකට යන්න කලින් මේ පේන වීඩියෝ එක තමයි ඔයාලට පේන්නේ. අපි යන් ඇතුළේ කොහොමද කියලා බලන්න. අපි ඉන්නේ යායා ලොජ් කියලා තැනක. මේ විදිහට ඇතුළට වුණාම අපිට පොඩි ඕපන් කිචන් ඒරියා එකක් පේනවා. ඒ වගේම මේක තමයි පොඩි ලිවිං ඒරියා එක. ඒ වගේම කාමර 3ක් තියෙනවා. මේක කාමරයක්. කාමර 3ටම එකම වගේ බාත්රූම් තියෙන්නේ. ඇටච් බාත්රූම් තියෙන්නේ. ඉතින් ඒ හැම එකක්ම මේ වගේ තමයි තියෙන්නේ. හොට් වෝටර් තියෙනවා. ඉතින් මේ වගේ ඇටච් බාත්රූම් තමයි ඒ රූම්ස් තුනට තියෙන්නේ. ඒක දෙවෙනි කාමරේ. ඒකටත් ඇටච් බාත්රූම් එකක් තියෙනවා. අපි යමු තුන්වෙනි කාමරේට. ඉතින් මේක තමයි තුන්වෙනි කාමරේ. තුන්වෙනි කාමරේ ඒකටත් ඇටච් බාත්රූම් එකක් තියෙනවා. හොට් වෝටර් තියෙනවා. ඒ වගේම මේක පොඩ්ඩක් අනිත් කාමර දෙකට වඩා පුංචි. නමුත් උඩ තැනකින් තමයි තියෙන්නේ. මේ කාමරේ view එක බලුවොත් මේ විදිහට තමයි අපිට පේන්නේ. ඉතින් ලස්සන view එකක් පේනවා මේ කාමරේට. ඉතින් මේ යාය ලොජ් එකට අපිට ෆැසිලිටිස් විදිහට හම්බෙනවා මෙයාලගේ breakfast, lunch and dinner menus. ඊට අමතරව මෙයාලගේ per person වෙන්නේ 8500යි. ඒත් එක මේකට include වෙනවා මේ meals තුන වගේම tea break එක හම්බෙනවා. ඒ වගේම safari tour එකක් හම්බෙනවා. ඒ safari tour එකට යන්නේ කොහෙද කියලා බලන්න නම් දිගටම vlog එකත් එක්ක ඉන්න. ඔන්න ඉතින් කට්ටියම වොෂ් එකක් දාලා ෆ්‍රෙෂ් වෙලා යන්න හදන්නේ ඇඩිෂන් බංගලෝ එක බලන්න. ඉතින් අපේ පළවෙනි ප්ලේස් එක වෙන්නේ ඇඩිෂන් බංගලෝ එක. ඉතින් මේක බැලුවට පස්සේ තවත් ලස්සන තැන් වලට යනවා. ඉතින් ඒවත් බලන්න. දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක. අපි දැන් ඇවිල්ලා තියෙන ඇඩිෂන් බංගලෝ එකට. ඉතින් වර්තමානයේදී මේ ස්ථානය ආගමික ස්ථානයක් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ වටපිටාව මාරම ලස්සනයි. අපි තව ඈතින් අපිට පේනවා මේ බංගලෝ එක. එතන ලස්සන කතාවක් තියෙනවා. ඉතිහාස කතාවක් තියෙනවා. ඉතින් ඒක අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අපිට මේ පැත්තෙන්
එන්න බෑ. අපි මේ පැත්තෙන් තමයි යන්න ඕන ඇඩිෂන් බංගලෝ එකේ බලන්න. ඉතින් යම්මාත් එක්ක බලන්න. ඒත් එක්ක මම මේකේ ලස්සන කතාවක් තියෙනවා. ඉතිහාස කතාවක් තියෙනවා. ඉතින් මේ ඇඩිෂන් බංගලෝ එක නිර්මාතෘවරයා තමයි සර් තෝමස් ලිස්ටර් විලියර්ස් කියන්නේ. ඉතින් එයා 1931 තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ සර් තෝමස් විසින් නිර්මාණය කරපු එයාගේ සිහින මන්දිරය. ඉතින් මෙතනට කොහොමද ඇඩිෂන් බංගලෝ කියන නම ආවේ? ඉතින් ඇඩිෂන් බංගලෝ කියන නම ආවේ එයා ජීවත් වෙලා තියෙන එංගලන්තයේ කෙනට් කියන ප්‍රදේශයේ ඇඩිෂන් කියන ගම්මාන. ඉතින් එයා ලංකාවට 1887 දී ආවට පස්සේ එයා හොයනවා ඇඩිෂන් කියන ප්‍රදේශයට සමාන දේශගුණයක් තියෙන ප්‍රදේශයක් ලංකාවේ. ඉතින් එයාට හම්බෙනවා මේ තංගමලේ අබේ භූමියේ මේ සුන්දර පරිසරය. ඉතින් ඔයාලා දන්නවා මේ මධ්‍යම කඳුකරේම ඒ කාලේ සංවර්ධනය වෙලා තියෙන මේ වතු වගාවත් එක්ක. ඉතින් එයා 1887 දී මෙතුමා ලංකාවට එන්නේ මොගවන්තලාව වතු පුහුණු පරිපාලකයෙක් විදිහට. මොකද එයාගේ අම්මා කියලා කියන්නේ එංගලන්තයේ දෙපාරක් අගමැති වෙච්ච ජෝන් රසල් කියන මහත්මයා. ඉතින් එයාලා සාමාන්‍යයෙන් කැමති ගොඩක් යුද්ධ කටයුතු සහ රටවල් ආක්‍රමණය වගේ දේවල් වලට. හැබැයි මිස්ටර් තෝමස් කියන කෙනා ඒ දේවල් වලට නෙමෙයි කැමැත්තක් දැක්ුවේ. වතු පාලනය කියන දෙයට. ඉතින් ඒ නිසාම තමයි එයා ලංකාවට එන්නේ. ඉතින් ඔහොම ඇවිල්ලා එයා 1900 දී එයාගේ සහෝදරයත් එක්ක එකතු වෙලා ඉක්කොය කියන වතු යාය එයා මිලට ගන්නවා. ඒ මිලට අරගෙන එයා අවුරුදු 5ක් වගේ ඇතුළත ජෝන් ස්ටුවර්ට් කියන සමාගමේ ප්‍රධාන තේ සැපයුම්කරුවෙක්. එහෙමත් නැත්නම් ප්‍රධාන කොටස්කරුවෙක් බවට පත් වෙනවා. ඉතින් එදා ඉඳන් එයා 1928 දී ඒ ආයතනයේ සභාපති ධූරිත්වය ලබා ගන්නවා. ඉතින් එදා ඉඳන් අවුරුදු 20ක් එයා විශ්‍රාම යනකම්ම එයා සභාපති ධූරිත්වයේ රැඳිලා තමයි එයා විශ්‍රාම යන්නේ. ඉතින් මේ තමයි එයාගේ සිහින මන්දිරය. එයා ලංකාවේ මධ්‍යම කඳුකරේ තංගමලේ කියන අබය භූමියේ රක්ෂිතේ තමයි එයාගේ සිහින මන්දිරය හදන්න හිතලා තියෙන්නේ. මේ පින්තූරේ ඩේවිඩ් පේන්ටර් කියන චිත්‍ර ශිල්පියා විසින් තමයි අඳින්නේ. ඉතින් මේ පින්තූරේ මොනාලිසාගේ පේන්ට් එක වගේම විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ පෙන්නන විදිහට එහා කෙරෝලේ ඉඳන් ඔයා අනිත් කෙරෝලට ගියොත් මේ සම්පූර්ණම රූපය ඔයා දිහා බලන් ඉන්නවා වගේ තමයි ඔයාට තේරෙන්නේ. හැබැයි මොනාලිසාගේ පේන්ට් එක ගත්තොත් ඒක එහෙම නෙමෙයි. S2 විතරයි ඔයා දිහා බලනවා වගේ තේරෙන්නේ. ඉතින් ඔයාලා කවුරුත් දන්න ඔහිය ස්ටේෂන් එක පාස් කරගෙන තමයි අපි හෝටන් ප්ලේන්ස් වලට යන්න හදන්නේ. ඉතින් මේ බොරලන්ද පාරේ යනකොට මම ඉස්සරහට පෙන්නන්නම් ඒ වීඩියෝස් මාරම ලස්සනයි. හිතට මාරම හැඟීමක් දැනෙන්නේ. දෙපැත්තෙම ෆයිනස් ගස් තියෙනවා. ඉතින් මාරම ලස්සනයි. නොබගේ මුව සිප ගන්නා තිබුණා කඳුලින් පරවී නුඹ සේමා කෙහෙරල් ගවසා සුවනින් වියලාපෙන් දෙතුලින් රුරන හැඟුමේමා නවතන බවනේ කියලාමා එනවානම් යලි කවදාවත් නැහංගා ඉතින් බොරලන්ද පාරේ ටික දුරක් ආවට පස්සේ අපි ආවේ හෝටන් ප්ලේන්ස් වලට. ඉතින් හෝටන් ප්ලේන්ස් කියද්දි හිතට දැනෙන මාරම අමුතු සතුටක්. මොකද ස්වභාව ධර්මයට මේ කොළ පාට පරිසරයට නිල් පාට අහසට ආදරේ කරන හැමෝම යන්න ඕන තැනක් තමයි හෝටන් ප්ලේන්ස් කියන්නේ. මනස හිත මාර විදිහට රිලැක්ස් වෙනවා. හරිම ආසයි. ඉතින් මං අනිවාර්යෙන්ම ආයෙත් දවසක යන්න හිතාගත්ත තැනක් තමයි හෝටන් ප්ලේස්. ගිහිල්ලා අනිවාර්යෙන්ම කැම්පින් එකක් කරන්න මාර ආසාවක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ගියොත් ඒ vlog එකත් ඔයාලට ගේන්නම්. ඉතින් අපි ටිකට් කවුන්ට් එකෙන් ටිකට් අරගෙන යන්නේ හෝටන් තැන්නට. ඉතින් ඔයාට ඉස්සරහට යද්දි පෙනෙයි අපි මේ යන වෙදර් එක නෙමෙයි අපි ආපහු එද්දි තියෙන්නේ. ක්වික් චේන්ජ් එකක් වෙන්නේ මාරම ඉක්මනින් මේ සබාදහම වෙනස් වෙනවා. ඔයාට අර ඈතින් පේන ඇති
පුංචි 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 ගෝන්නු පැටව් ගෝන්නු ඉන්නවා. මම තව වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා ඒකේ ළඟටම පේනවා මම ඒකත් දාන්න ලස්සනයි. සමහර තැන් තියෙනවා එක තැනක වැස්ස වගේ තවත් තැනක මීදුම පිරිලා. මේ ඉතින් මාර ලස්සනයි. ඉතින් වීඩියෝ එක දිගට බලන්න. මේ ඉන්නේ ගෝන්නු ටික මං ඉස්සෙල්ලා කියපු හරිම ලස්සනයි. ඉතින් අපි ගිය වෙලාවේ ඇත්තටම මේ කට්ටිය විතරයි අපිට බලා ගන්න පුළුවන් උනේ. මේ දෙන්නේ මේ මීදුම. මේ පැත්තේ වහිනවා. ඒක අනේ ඒ තත්ත්වෙ වෙලාවට තෙල් තට්ටු උරින්න ලස්සන අපි ඉස්සලා වගේ නෙමෙයි දැන් මුළු පරිසරයම තෙල් තට්ටු තියෙන වෙනස් වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම වරාකුඩු වලින් ලයිට්ලා මීදුමෙන් පිච්ච හොටන් ගන්න. බොරු කියන්නේ ඔය. මගේ මේ පිටිපස්සේ වැඩි මීදුම නැහැ. නමුත් දැන් මේ පැත්තට එන්න දැන් අපි හරියටම බලුවොත් අන්න මෙන්න මේ පාරේ ඉඳන් ආවේ. දැන් මේ පාර පේන්නේ මීදුමෙන් වැහිලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා. ඔයාලට පේනවා ඇති අර ඈත මෙන්න මේ පාර තමයි ආවේ. ඒ පාර දෙක සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන පේන්නේ නැහැ. මේ මීදුම වැහිලා. මේ බලන්න ලස්සන අපි දැන් ඉන්නේ හෝටන් ප්ලේස් වල. මාරම ලස්සනයි. අපි යකාගේ පඩිවල බලන්න ප්ලෑන් කරන් ඉන්නවා. ඉතින් දැන් ඉන්නේ හෝටන් ප්ලේස් වල. මම ඔහියේ ඉඳන් තමයි මෙතනට ආවේ. ඉතින් ඔහියේ ඉඳන් ඒ බොරලන්ද පාර මාරම ලස්සනයි. මම මේකේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඔයාලට දාන්නම් බලන්න. ඉතින් යකාගේ පඩිවලට යන ගමන් ඉන්නේ. සහ මේ හෝටන් ප්ලේස් වලත් වීඩියෝ ඇතුලේ ක්ලිප්ස් වගේක් දාන්න මාරම ලස්සනයි. සමහර තැන් තියෙනවා මම දන්නේ මගේ වොයිස් එක රෙකෝඩ් වෙනවද නැද්ද කියන්න. සමහර තැන් තියෙනවා එක පැත්තක් මීදුමෙන් වැහිලා තියෙනවා තව පැත්තක් නිකන් වහින්න ලඟ වෙලා වගේ තියෙනවා. මම දන්නවා මේ වීඩියෝ එකට හරියට පේනේද කියලා. මේ පිටිපස්සේ මේ කොටස මාර වේගකින් මේක යනවා. මම පුළුවන් ස්ටෝරි එකකට ටයිම් ස්ලැප් එකක් දාන්න. මාරම ලස්සනයි. ජීවිතේ මේ ස්පින් කරලා තියෙනවා. මේ ලස්සන බලන්න. ලංකාව කියන්නේ මාරම ලස්සන තැනක්. ඉතින් මාර සතුටුයි. මේ තැන දැක්කම හරිම ලස්සනයි. මේ තවත් ඉස්සරහට මේ යන තැන් සේරම පෙන්නන්න කියන්න අවශ්‍ය මාර ලස්සනයි. මාරම ලස්සනයි. මේ ලස්සන මේ පේන පාර දිගේ තමයි අපිට යන්න තියෙන්නේ. අර යන්නේ ඉමීට අර බොල්බලෝ තමයි යන්නේ. අයියේ පොඩ අයියේ යවංගෝ. ඕ යයි. මේ සම්පූර්ණ පාරම අපිට යන්න ඕන. අපි එහෙනම් ඇවිල්ලා තියන්නේ යකාගේ පාලමට. මේ එන දියල්ල මේ හෝටන් ප්ලේස් එකේ ඉඳන් තමයි එන්නේ. ඒ ඇවිල්ලා යනවා බම්බරකන්ද වෝටර්ෆෝල් එකට තමයි මේක දිගටම යන්නේ. ලස්සන view එකක් තියෙනවා.
යකාගේ පාලම ළඟ ඉඳන් අපි කන්න තමයි යන්නේ. හායි කියන්න කට්ටියට. ආයි ඉතින් ඔයාලට මතක් කරන්න ඕන අපි ගිය අවුරුද්දෙත් මේ වගේම වෙලාවක හිටියේ කැන්ඩි වල. ඉතින් මේ vlog එක බලලා නැත්තම් මං මේ පැත්තෙන් මං හිතන්නේ මේ පැත්තෙන් දෙපැත්තෙන් කොහෙන් හරි මං කාට් කරන්නම්. ඉතින් ගිහිල්ලා ඒ vlog එකත් අනිවාර්යෙන් බලන්න. ඉතින් මේ වගේ තැන්වලට ඇවිල්ලා පරිසරයට හානියක් සිද්ධ වෙන කිසිම දෙයක් මෙතන දාලා යන්න එපා කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් අපි එහෙම කරෙත් නැහැ. ඉතින් ඒ හැම දිරන්නේ නැති හැම දෙයක්ම අරගෙන යන්න මේ පරිසරයේ ලස්සනට තියාගමු. එතකොට තමයි අපිට වගේම හෙට දවසේ ඉන්න කෙනාටත් මේක ලස්සනට බලලා මේ පරිසරයේ විඳලා රිලැක්ස් වෙලා යන්න පුළුවන් වෙන්නේ. මාර සීතලයි වතුරේ. බලන්න වලාකුළු වලින් වලාකුළු නෙමෙයි මොනවද මීදු වැලිවංගුවට නේද අපි ආවේ? වැලිවංගුවට නේද? ඔව් වැලිවංගුවට? වැලිවංගුවට. කුඩේ ගහට. අර තියන්නේ අපි මේ යකාගේ පරිපඩ තල දිගේ එද්දී අපි දැකපු තවත් තමයි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද මේ ළමයි? අප්පට දෙන්න ෆොටෝ එකක් කොහොමයි ෆෝන් එක. කන්ද වෝටර්ෆෝල් මෙච්චර ලස්සන දසුනක් තියෙද්දි අග්ගලයක් ඉල්ලනවා. ලංකාවේ උසම දියැල්ල බඹර කන්ද දියැල්ල. එන්න මෙතන පොයින්ට් එකෙන් තමයි පටන් ගන්නේ. ऐसे होम 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 मैंने हरी टेक मैंने कहा तो पाल हेट दिए मैं तीन गला गए
ඉතින් අද දවසේ අන්තිම අපි බලන තැන. ඒ තමයි හපුතලේ view point එක. ඉතින් මේ පේන විදිහට මේ තියෙන්නේ කොළඹ හපුතලේ ප්‍රධාන මාර්ගය. ඉතින් ශ්‍රී ලංකා සිතියම ගත්තම මේ මධ්‍යම කඳුකරය මෙන්න මේ ඔයාට පේන විදිහට නැංගුරමක හැඩයක් තමයි ගන්න. ඉතින් මෙතනට ඇවිල්ලා බැලුවම ලංකාවේ තියෙන ගොඩාක් තැන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කඳුපන්ති ජලාශ ඉතින් මෙතනට අර ඈත තියෙන කඳුපන්ති සහ වලාකුළු අතර වැඩි වෙනසක් ගැප් එකක් තියෙනවා කියලා අපිට පේන ඒ දේවල් නිකන් ගෑවි නොගෑවි තියෙනවා වගේ තමයි පේන්නේ. ඉතින් හරිම ලස්සනට මෙතනට ලංකාවේ ගොඩාක් තැන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි බලන්න යන තැන් ඉවර වුණාට අපි ඊළඟ දවසේ ගියා දුන්හිඳ ඇල්ල බලන්න. අපි කොහෙද යන්නේ? දුන්හිඳ බලන්නයි යන්නේ. අර ඉතින් මේ ඇහෙන සද්දේ ඒක නෙමෙයි නේද? අපි දුන්හිඳ බලන්න. ඔන්න ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ දැන් දුන්හිඳ ඇල්ල බලන්න. මාර ලස්සනයි මෙතන. මාරව ගතිය. ඔහොම ඉන්නවා වටේ පෙන්නන්නම් ඔයාලට. එහෙම ඇවිල්ලා ඉන්න. මේවා බලන්න ස්පින් කරලා තියෙන්න ඕන. වව්. මේ වගේ ලංකාවේ ලස්සන තැන් ගොඩක් තියෙනවා. ඉතින් මේවා දකිද්දි ඇඟ ඉරි වැටිලා යනවා. මාර ලස්සනයි ආ. පාතාල තාල බුඩ රාග තාල උදේ හව කන්නේ සිංහලවත් තාල නමේ ගන්න ඇරියස් උනොත් සිරිපාල ෂොට් එක දුන්නම ඔයාට මල් මාල බොත්තම ගලවල යන්නේ මහ පාරේ දෙක. ඉතින් අපි හපුතලේට සමුදීලා අපි දැන් ආපහු ගෙවල් වලට යනවා. ඉතින් ආපහු අනිවාර්යෙන් වෙනවා හොටන් ප්ලේන්ස්. ඉතින් ඒ යන අතරමඟ ට්‍රේන් එකේ ලස්සන හදවත් තියෙන ෆොරිනර්ස්ලා ටිකක් අපිට හම්බුණා. ඉතින් මාරම ෆන් එකක් ගත්තා. ඒ හැම කෙනෙක්ටම big shout out. එහෙනම් ඉතින් ආපහු මේ වගේම fun challenging travel එවැගේම සතුට පිරිච්ච ලස්සන වීඩියෝ එකකින් අපි ආපහු සෙට් වෙමු. ඉතින් එහෙනම් එතකම් මොකද්ද කරන්න ඕන? මාව subscribe කරලා නැත්නම් දැම්මම ගියලා subscribe කරන්න.